අයිබෝන් ඉතින් මට අද හිතුණා ඔයාලට කියන්න මේ ඇත්තටම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරාම අපිට ඇත්තටම ඉන්වෙස්ටින් එකකින් ලැබෙන ප්‍රතිලාභය ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. මේක ස්ටොක්ස් එකක් අරගෙන මොකද මමත් මේ ස්ටොක්ස් එක බයි කරලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම කෙටි කාලීනව. ඒ කියන්නේ මේක මේ සූදුවක් කරගන්නේ නැතුව කොහොමද ෂෙයා එකක හරිම බෙනිෆිට් එක ගන්න කියලා ඉතින් බලා ගන්න පුළුවන්. ඇත්තටම මට මේ ෂෙයා එක ඉන්ට්‍රස්ට් වෙන්නේ 2024 වගේ. 2024 ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ෂෙයා එක තිබ්බේ 2024 වගේ ගොඩක් වෙලාවට රුපියල් 50ට පාත වගේ තමයි තිබ්බේ. එතකොට හරි අපි බලමු මෙතන සාමාන්‍ය 2024 ජූනි මාසේ වෙනකොට මේ ෂෙයා එක රුපියල් 35යි 770ට ගෙන 35 අපි හිතමු 40යි 30යි අතර වගේ ට්‍රේඩ් වෙලා කියලා. එතකොට එහෙම ගත්තාම මේකේ පළවෙනිම ඩිවිඩන්ඩ් එක මට ලැබෙන්නේ 2024. එතකොට මේ ට්‍රේඩින් view chart එකේ මෙතන මේ D අකුරින් පෙන්නන්නේ ඒගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් අනවුන්ස් කරපු ඩීටේල් ටික. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් 2024 මට හම්බුණා රුපියල් 4ක ඩිවියක්. එතකොට ඒකත් එක්ක අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු දැන් කොහොමද මේකේ ප්‍රයිස් චේන්ජ් එක කියලා. එතකොට ADVI ඊට පස්සේ අපේ ඉකොනොමි එක නෝමලි සෙටල් වෙන එකත් එක්ක මේ මාකට් එක දිගටම උඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එතන රුපියල් 4ක් හම්බුණා. අපි ඊගාවට බලමු මේගොල්ලෝ තව ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරලා තියෙනවා 2025 ඔක්තෝබර් 1 වෙනිදා රුපියල් 6ක ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒ අනවුන්ස් කරනකොට ඩිවිඩන්ඩ් එක අනවුන්ස් කරනකොට මාකට් ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ රුපියල් 119 විතර වගේ. ඊගාවට තව ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරලා තියෙනවා මෙතන 2026 අප්‍රේල් ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරලා තියෙනවා රුපියල් 3ක. එතකොට දැන් අපි ඒ දවස්වල රුපියල් හිතමු හරි 35කට අපි 40කටම ගත්තා කියලා. 40කට ගත්තා නම් දැන් අපිට රුපියල් මේ වෙනකොට 13ක් හම් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන අවසාන ඩිවිඩන්ඩ් එක විදිහට මේ 2026 සැප්තැම්බර් මාසේ 2 අනවුන්ස් කරා. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් ඩේට් එක සැප්තැම්බර් 2 අනවුන්ස් කරා රුපියල් 7ක ඩිවිඩන්ඩ් එකක්. එහෙම ගත්තොත් දැන් අපිට රුපියල් 20ක් ලැබිලා තියෙනවා. හරිද? එතකොට රුපියල් 20ක් ලැබිලා තියෙනවා. එතකොට ඒ වෙනකොට දැන් අපි ෂෙයා එකේ ප්‍රයිස් එක ගත්තොත් මේ දවස්වල මේ තියෙන ඉකොනොමික් සිටුේෂන් එකයි වර්ල්ඩ් සිටුේෂන් එකයි එක අනිත් එක මේ මාකට් එක දැන් දිගටම අප් වෙලා තියෙන නිසා දැන් කොන්සොලිඩේට් ඒරියා එක තියෙනවා. එතන එහෙම ගත්තත් දැන් අද වෙනකොට මේ ෂෙයා එක ට්‍රේඩ් වෙනවා රුපියල් 107 108 වගේ මිලකට. හැබැයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දැන් මට මේ 2024 ඉඳන් 2026 වර්ෂය වෙනකොට රුපියල් 20ක් මම ඉන්වෙස්ට් කරපු මුදලට ලැබිලා තියෙනවා. එතකොට දැන් ඒ වගේම තමයි මම රුපියල් 40කට ගත්ත ෂෙයා එක දැන් 108කට වගේ ට්‍රේඩ් වෙනවා. එතකොට එහෙම තියෙද්දි ඔයාලා කල්පනා කරලා බලන්න කොහොමද මේ අපිට මේ ඩිවිඩන්ඩ් වලින් සහ හරියට බුද්ධිමත්ව ආයෝජනයක් කරොත් කොහොමද අපේ කැපිටල් එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපි රුපියල් 40ක් ඉන්වෙස්ට් කරපු ෂෙයා එකේ දැන් අපිට රුපියල් 20ක් අහපව් ලැබිලා තියෙනවා. එතකොට අපිට දැන් මේ වෙද්දි කොස්ට් වෙලා තියෙන්නේ රුපියල් 20යි. ඒ වගේම දැන් ෂෙයා එකේ ප්‍රයිස් එක තියෙනවා 108කට. සාමාන්‍යයෙන් දැන් මේ අද මේ මිලට විකුණුවත් ඔයාලට මෙතනින් හම්බ වෙනවා දැන් රුපියල් 68ක විතර කැපිටල් ගේන් එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඒතර 68ක කැපිටල් ගේන් එකක් ඇවිල්ලා තිනවා. ඊට අමතරව දැන් රුපියල් 20ක් ලැබිලා තියෙනවා. ඒතර එහෙම ගත්තොත් ඔයා රුපියල් 88ක් රුපියල් 40ක් ඉන්වෙස්ට් කරලා මේ වෙනකොට ඔයාගේ ගේන් එක තියෙනවා රුපියල් 88ක් විදිහට. ඉතින් ඔය වගේ මේ මම ගත්තේ එක සමාගමක් විතරයි. මේ කෝඩ් එකත් එක්ක දැන් ස්ටොක් මාකට් එකේ ඉන්න කෙනෙක් නම් දන්නවා මොකද්ද මේ සමාගම කියලා. ඇත්තට මම කතා කරේ කමර්ෂල් ක්‍රෙඩිට් එක ගැන. ඊට අමතරව තව ගොඩක් ඩිවිඩන්ඩ් ගෙවන සමාගම් තියෙනවා ස්ටොක් මාකට් එකේ අපේ. මේකත් එක්ක ඇත්තටම අර අපි සූදුවක්
වගේ නැතුව මේක ක්‍රමානුකූලව අපේ කැපිටල් එක වර්ධනය කරගන්න හොඳම මාර්ගයක් තමයි මේ ස්ටොක් මාකට් එක කියන්නේ. ඉතින් දැන් තව අවුරුදු අපි ගත්තොත් දැන් මේ අවුරුදු දෙකකදී අපිට රුපියල් 20ක් වගේ රිකවර් වෙලා තියෙනවා. ඉතින් තව අවුරුදු දෙකක් හෝ තුනක් යනකොට ඔයාට සම්පූර්ණම බෙනිෆිට් එක ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් එකක් විදිහට ඔයාට ඔයාගේ යොදපු කැපිටල් එක දැන් රිකවර් වෙලා ඉවරයි. ඉතින් එහෙම තියෙද්දි ඒ වෙනකොට සමහර විට අපිට මේ ෂෙයා එක රුපියල් දැන් මොනවා හරි ක්‍රයිසිස් එකක් හරි වෙලා මාකට් එක රුපියල් 50කට ඩවුන් වෙලා තිබ්බත් එතකොට ඔයාට රුපියල් 50ක සුද්ධ ලාභයක් එතන හම්බ වෙනවා. ඒ ෂෙයා එක විකුණුවොත් ඒ විකුණුවත් නැතත් ඔයාට කැපිටල් එක මේ වෙනකොට ඔයාගේ යොදවපු මුදල රිකවර් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට ඇත්තටම ස්ටොක් මාකට් එකේ කාලයත් එක්ක අද දවසින් දෙකකින් නෙමෙයි කාලයත් එක්ක අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ ගැන මේ වීඩියෝ එකෙන් මොනවා හරි අයිඩියා එකක් ඔයාලට ආවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි කතා කරන්න හෝ දැනගන්න දෙයක් තියෙනවා ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කතා කරලා ඉස්සරහට තව ස්ටොක් මාකට් එකක් ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ස්ටොක් මාකට් එකේ කොහොමද කරන්නේ ඒ වගේම මේකේ තියෙන බෙනිෆිට් සහ අවදානම කළමනාකරණය කරගන්න එක ගැන ඉතින් අපි කතා කරමු. මොනවා හරි දෙයක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අඩුපාඩුවක් හරි මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා නම් ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ගිහින් එන්න.